අපි අද යනවා නැචරල් හොට් වෝටර් ගඟකින් නාන්න. මේක නාන්න පුළුවන් ගන්නට වතුරේ උෂ්ණත්වය තියෙන තැන. ඒ කියන්නේ සාමාන්‍ය සෙල්සියස් අංශක 40කට 30 ගාන 30ත් 40ත් අතර වගේ වේරි වෙන තැනක්. මේ තියෙන්නේ යන පාර තමයි. ඔතන මේ අපි යනකොට ওই දෙපැත්ත තියෙනවා මෙහි තියෙන බෙරි జాතියක්. ඒව මාර රහයි අපි ওই කඩාගෙන කෑව සමහර තැන්වල තිබිලා. මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. මේක තියෙන්නේ නිව්සීලන්ත වල නෝර්ත් අයිලන්ඩ් එකේ සාමාන්‍යයෙන් මැද හරියට වෙන රොටරුවා කියන ටවුන් එකට ආසන්නව තමයි මේක තියෙන්නේ. ඔය තියෙන්නේ ඔන්න බෙරි මාර රහයි මේක. ඔහොම ඉස්සරහට ගිහිල්ලා මේ මෙතන අයින දිගේ ඔය යන්නේ ඔය ඇල. ඇලක් වුණ මේක රිවර් එකක් කිව්වට මේක ඇලක් වගේ තමයි. ඉතින් ඇලක ගානට තමයි තියෙන්නේ. මේකේ ඔක්කොම හොට්ටෝට තියෙන්නේ. ඔය දුන් දාදා තියෙන්නේ හොට්ටෝට. සාමාන්‍යයෙන් මේ රොටරුවා වල හැම තැනම හොට්ටෝට තියෙනවා. ඒ කියන්නේ රොටරුවා වල සාමාන්‍යයෙන් මේකේ තියෙන විශේෂත්වය තමයි හැම තැනකම ඔය සල්ප ආශ්‍රිත පසක් තියෙන හින්දා හැම තැනම හොට්ටෝට තියෙනවා. හොට්ටෝට ඔය දුන් දාන තැන් ඒ වගේ තැන් ගොඩක් මේ හරිය බලා ගන්න පුළුවන්. මෙතන ගොඩක් තැන් තියෙනවා නාන්න. ඒ වුණාට එන ඕනම කෙනෙක් අන්තිමට එන තැන තමයි මෙතන. මෙතන තමයි නාන්නේ නියමම තැන. ඒ කියන්නේ ওই දියැලෙන් පල්ලෙහාට හොට්ටෝට වැටුණාට පස්සේ පොඩ්ඩක් උතන රස්නේ අඩුයි. මේක එකපාර බැස්සාම අපිට දැනෙන්නේ රස්නේ ගොඩාක් වැඩි කියලා. ඒ ටිකක් වෙලා ඉන්නකොට හරියනවා. ඒත් උපරිම මට හිතෙන්නේ පැය පැයක් වගේ නාන්න පුළුවන් වෙයි මේක. ඊට එහා නාන්න බෑ. මොකද ඩීහයිඩ්‍රේට් වෙලා කලන්ත ගතියක් එනවා මේක. මේ කියන්නේ උෂ්ණත්වය වැඩි හින්දා. මේ හරිය හීට් එක ඒ කියන්නේ පිටට දැනෙනවා. දැන් අපි ඇවිදිනකොට අපේ කකුල් වලට හීට් එක දැනෙනවා. දියැලෙන් පල්ලෙහාට පොඩ්ඩක් හීට් එක අඩුයි. එනවනේ. සාමාන්‍යයෙන් මේක පැය භාගයක් වගේ තමයි උපරිම නාන්න පුළුවන්. එතනින් එහාට නාන්න අමාරුයි. කලන්ත ගතියක් එනවා. ඒ කියන්නේ රස්නේ වැඩි හින්දා. ඔන්න ඉතින් අපි දැන් නාන්න හදන්නේ. තියෙනවනේ දුම් ගැන හැටි. මේ දුම දාන තැන තමයි නාන්න. මේ කෙලින්ම හොට් පූල් එකක්ම තමයි. පට රස්නයක් තියෙන සාමාන්‍යයෙන් සෙල්සියස් 40ක 50ක වතුරයක් පිනාන්නේ. එතන වැඩි වෙලා නාන්න බැරි සීන් එකක් තියෙන්නේ. මේ රස්නේ අඩුයි මේ. එතන හොඳයි. ඔව් මේ රස්නේ නැහැ. Barbecue way, mate. ඔන්න ඉතින් මේ අතරේ අපි ආපු සෙට් එකට ඉල්ලමක් හම්බෙලා. ඉල්ලමේ මැණික් තීදි කියලා ගන්න. මේකේ මොකද කොහොමද හොට් බාබකියු වෙනවා බාබකියු හොට් පූල් එක හොඳයිද? දේනෝනේ දුම් දාන හැටි මේක. රොටරුව આવොත් අනිවාර්යෙන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනම කෙනෙක්. මේ මෙතන හැදිලා තියෙන ගුහාවක් වගේ එකක්. මේ අනේ වතුර වැල්ලමයි මේක හැදිලා තියෙන්නේ.
අන්න ඉතින් අපි ටිකක් කියලා නාලා දැන් ඉතින් අපි ගෙදර එනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරගෙන යන්න.